විදිහට පැයකට විනාඩි 30ක් පමණ ප්‍රමාද වී දවන බව මගින් කරුණාවෙන් සලකන්නේ. බඩුල්ලේ සිට මහානසා කොළඹ කොටුව දරා දවන්නේ වන උඩරමණිකේ සීග්‍රගාමී හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ගොඩක් වෙලාවට නිවාඩුවක් ලැබුණු ගමන් කට්ටිය යන ඒ වගේම කට්ටිය ජීවත් වෙන්න ආස තැනක ඉඳලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ පරිසරය දැක්ක ගමන් ගොඩක් අය දන්නවා ඇති මේ කොහෙද කියලා. මේ අපේ මල්ලිය බලන්න ඉස්කෝලේ නිවාඩු කාලෙදී මං ගිය ගමන. නුවර කියන්නේ මම යන්න ආසම මම ජීවත් වෙන්න ආසම තැනක්. මල්ලි මමයි මාලිගාවට යන්න තමයි ගියේ. ඒ යන මඟදී හොඳටම වහින්න ගත්තා. ඉතින් අපි දෙන්න ටිකක් නැවතිලා ඉඳලා තමයි මාලිගාව පැත්තට ගියේ. වෙලාවකට හිතෙනවා නුවරේ පුදුණු අය හරිම වාසනාවන්තයි කියලා. මොකද එයාලට හිතෙන වෙලාවට දළදා මාලිගාවට යන්න පුළුවන්නේ. දැක්ක නේද අපේ රටේ අයට වඩා පිට රටයි දළදා මාලිගාව වඳින්න යන ලස්සන. මේ යන්නේ අපේ මල්ලි. ෂොප් එකක්. ඉතින් අපිට පුළුවන් අපි ආස දෙයක් මේ ෂොප් එකෙන් අරගෙන එන්නත්. මං හරිම ආසයි මේ පරිසරයට. කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක් තමයි ඉතින් මේ තියෙන්නේ. මෙතෙන්ට අපිට යාන්තමට බහිරව කන්දක් බලා ගන්න පුළුවන්. මම මගේ යාළුවෙක්ගේ ගෙදර නැවතිලා ඊට පස්සේ දවසේ තව යාළුවෙක්ගේ ගෙදර යන්න තමයි මේ මම දුවලා යන්නේ. පාන්දරම යනවා කියලා හිතපු මම යන වෙලාව තමයි මේ තියෙන්නේ. ඉතින් මම දැන් මේ යන්නේ නුවරඑළියට. මම මේ පළවෙනි පාරට තමයි නුවරඑළිය තනියම යන්නේ. මේ යන්නේ කැම්පස් එකේ ඉඳපු මගේ යාළුවෙක්ගේ ගෙදර. අපි දැන් මේ යන්නේ ලොකු බිංගයක් යටින්. කොහෙද කියලා නම් දන්නේ නැහැ. හැබැයි ගොඩාක් වෙලා මේ බිංගේ යටින් අපි ආවා.
මේ වැවට කියන්නේ කන්දේ ඇල වැව කියලලු. හරිම ලස්සන තැනක තමයි ඉතින් තියෙන්නේ. මිපිලිමාන කියන බස් එකේ ආවොත් බස් එක නවත්තන තැන ඉඳලා තව විනාඩි 20ක් විතර පයින් යන්න තියෙනවා. එහෙම නැත්නම් පට්ටිපොළ බස් එකක ආවොත් මේ වැව ඉස්සරහින්ම බහින්නත් පුළුවන්. මාත් ඉතින් දුර ගමනක් ආව නිසා ඉස්සෙල්ලම මම කරේ කෑම කාපු එක. අවුව තිබ්බට මේ පැත්ත ගොඩාක් සීතලයි. නුවරඑළියේ ඉඳලා අපිට මෙතෙන්ට එන්න ගියේ විනාඩි 40ක් වගේ. කන්දේ ඇල වැව බලලා මේ ආයෙම අපි නුවරඑළියට ආවා. දැන් යන්නේ තවත් තැනක් බලන්න. අපි ආපු වෙලාව මදි ඇවිදින්න තරම්. ඉතින් ඒ තිබ්බ වෙලාවේ පුළුවන් තැන්වල තමයි අපි මේ ඇවිදින්නේ. අපි ග්‍රෙගරි ලේක් ආවා. මේ වෙලාවෙත් ගොඩාක් කට්ටිය ඉඳිය මෙතන. මට හිතෙන්නේ දැන් 4 පහු වෙලා. හැබැයි ඉතින් සෙනගඩුවක් නම් නැහැ. මිනිස්සු ජීවත් වෙන්න ගන්න මහන්සියත් එක්ක මේ වගේ තැන්වල මෙහෙම ඉන්න එක ගැන නම් හරි සතුටක් තමයි දැනෙන්නේ. මොකද හැමෝම අද කාලේ ජොබ් එකත් එක්ක හිර වෙලා එහෙම නැත්නම් වගකීම් එක්ක හිර වෙලා ඉන්නේ. ඉතින් එයාලට තමන්ගේ නිදහස හොයාගන්නවත් වෙලාවක් නැහැනේ. මෙහෙම කට්ටිය ඇවිදින්න ඇවිත් ඉන්න ඒක අපිටත් හරි සතුටක්. වැඩේ කියන්නේ නුවරඑළියේ ඉන්න මගේ යාළුවට මට වඩා අමාරුයිනේ. ඉතින් අපි මේ මහන්සිය නිවෙන්නත් එක්ක මොන හරි බොන්න කියලා ගියා. හැම ගමක්ම හැම නගරයක්ම ලස්සනයි කියන්න මොනවම හරි හේතුවක් තියෙනවා. ලංකාවේ කොයි තැන ඇවිත් ඒ තැනට හිත ඇඳ ගන්න තරම් පුදුම හැකියාවක් තමයි තියෙන්නේ. මේ දෙන්නත් එක්ක තමයි මං ඇවිදින්න ආවේ.
වීඩියෝස් වලින් විතරක් දැකපු පරිසරයේ ඇත්තටම ඉන්න ලැබුණු එක ගැන නම් දැනෙන්නේ හරි සතුටක්. හැබැයි ඉතින් ඇඟිලි හැම රිදෙන ගානට සීතල නම් වැඩි. මේ ඈත පේන හැම තැනකම වගේ ගොඩාක් එළවලු වර්ග වගා කරලා තිබ්බා. මගේ යාළුවා නම් කිව්වේ මේ පේන්නේ පිදුරු තලාගල කන්ද කියලා. අනේ මන්ද. මේ ඈත පේන කන්දේ ඉඳලා අපි ඉන්න ටිකට ඉර එළිය වැටෙන්න නම් ටිකක් වෙලා ගියා. සීතලට ආසයි කිව්වට මම නම් ඉර එළිය කොයි වෙලාවෙ වැටෙනවද කියලා බලාගෙන තමයි ඉන්නේ. තරමට මේ සීතල. මේ මම එනකොට මගේ යාළුවා මට අරගෙන දීපු දේවල්. බලන්නකො සීතල වැඩි නිසා අත් රැලි වැටිලා තියෙන හැටි. අපේ පැත්තේ නම් මේ ගස් වලට සෑහෙන සාත්තුවක් දෙනවා හදාගන්න. හැබැයි බලන්නකො මේ ගස් හැදිලා තියෙන ලස්සන. කඳු ටික හිමින් බැහැගෙන ඉඳි තිබ්බ සීතල ගතිය නම් අඩු වෙලා ගියා. හැබැයි ඒ සීතල දැන් තිබ්බනම් කියලා මට හිතුණා. මේ කොහෙද කියලා දන්නවද? හැමදාම ඉතින් නුවර යන කෙනෙක් නම් මේ තැන දන්නවා ඇති. ඉතින් නුවරදී මම මල්ලිව ආයෙම අරගෙන මල්ලිත් එක්ක මෙයාව මගේ තව යාළුවෙක්ව බලන්න. එයා ගාන ඉතින් අපිට මෙන්න මේ දේවල් හම්බුණා. කන්න පුළුවන් ටික කාලා බැරි ටික අපි දෙන්න ඉතින් අරගෙන ආවා. දවස් 3ක ගමනකින් පස්සේ මෙන්න මේ විදියට ගෙදරින් පිටත් වුණා. ඉතින් ඔයාගේ ජීවිතෙත් ඔයාට ආදරය කරන්න ඔයාට පුළුවන් විදියට පුළුවන් වෙලාවට ඔයා ආසම තැනක ගිහිල්ලා ගත කරලා එන්න.